ඉතින් ආයිබෝවන් මගේ YouTube channel එක කැටයමා ටෝක් Facebook page එක කැටයමා ඉතින් නරඹන ඔයගොල්ලෝ සියලුම දෙනා ඉතාමත්ම ආදරෙන් ගෞරවයෙන් යුක්තව අද දවසේත් මම පිළිගන්න ලබන අද අලුත්ම වැඩක් කරන්න තමයි මම එළියට බැස්සේ අලුත්ම කිව්වට මේක ඉතින් ඔයගොල්ලෝ කවුරුත් දන්නවා මේ මම තීරණය කළා පාරේ ඉන්න සත්තුන්ට විශේෂයෙන්ම බල්ලන්ට කාපුටන්ට ඉතින් අර බලු කපුටු දානයක් දෙන්න. ඒකට හේතු කරුණු කාරණා කීපයක් තියෙනවා විශේෂයෙන්ම. ඒකත් මම මේ කතාව කරගෙන යන අතරමැදදී ඕගොල්ලන්ට කියන්න. ඉතින් මේ වීඩියෝ ක්ලිප් එක කරන්න ප්‍රථමයෙන්ම මතක් කරන්න ඕනේ මේකට සහයෝගය දුන්න මගේ බිරිඳගේ මව අපේ අම්මා අම්මට ගොඩක් පිං මේ කෑම ටික හදලා දුන්නාට ඒත් එක්ක මගේ බිරිඳ සහ මගේ චූටි දුව මේ සඳහා එක් වෙනවා. ඉතින් මගේ වයිෆුයි එයාගේ අම්මා එකතුලා තමයි මේ කෑම ටික හැදුවේ. ඉතින් ඒකට දායකත්වය ලබා දුන්න අපේ විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ මේ අපේ නංගිව අකිල නංගිවත් මතක් කරන්න ඕනේ. ඉතින් බොහොම ස්තුතියි ඒ ලබා දුන්න සහයෝගයට. ඒත් එක්කම ඉතින් අපි මෙන්න මේ වගේ කෑම හදාගෙන පාරේ ඉන්න අහිංසක සත්තුන්ට මේ බල්ලන්ට විශේෂයෙන්ම මේගොල්ලෝ පව් ඉතින් මේ සත්තුන්ට කතා කරන්න පුළුවන් හැකියාවක් නැහැ නේද? අපි ඉතින් මේ தත්වයන් වටහාගෙන විශේෂයෙන්ම මේ අහිංසක සත්තුන්ට කෑම ටිකක් දෙන්න කියලා පාරට බැස්සා. ඉතින් මේ විදිහට අපිට හම්බුණා අපේ ගමේ පාරවල් වල යනකොට අහිංසක සත්තු පව් ඒගොල්ලන්ට ගොඩක් බඩගින්නේ තමයි මේ කෑම මේ ආහාර වේල ඒගොල්ලන්ට ලොකු දෙයක්. ඉතින් ඒගොල්ලෝ ඔය පේනවනේ කෑම ටික දෙනකන් ඉවසිල්ලක් නැතුව ඒගොල්ලෝ බලාගෙන ඉන්නවා. ඉතින් මම මේ වොයිස් එක ගහනවා නැත්තම් මේක රෙකෝඩ් කරන වෙලාවේ චූටි දුවත් එක්ක තමයි ඉන්නේ. යා පොඩ්ඩක් සද්ද දානවා ඒවා ගණන් ගන්න එපා. ඉතින් පේනවනේ ඒ අහිංසක සත්තුන්ට ඒගොල්ලන්ව හොයාගෙන ගිහිල්ලා මේ විදියට කෑම ටිකක් දෙන්න ලැබිච්ච එකත් ගොඩක් ලොකු සතුටක් සහ ඒ පින විශේෂයෙන්ම මම අර කලින් කිව්වා වගේම ඒ විශේෂ හේතුවක් දැන් මම මතක් කරන්න. මගේ පියා නැති වෙලා මගේ පියා ආන්ත්‍රා වෙලා අදට වසර 7ක්. ඒ නිමිත්තෙන් සහ මගේ බිරිඳගේ පියාගේ විශේෂයෙන්ම එතුමාගේ ජන්මදිනය. ඉතින් තාත්තා ඉතින් ඒ දෙන්නටම අපේ මගේ නැති වෙච්ච පියාණන්ට මගේ ඒ සියලු පින් අනුමෝදන් වෙන්නත් ඒත් එක්කම මගේ බිරිඳගේ පියාට දීර්ඝායුෂ ලැබෙන්නත් කියලා ප්‍රාර්ථනා කරන ගමන් අපි ඉතින් මේ පුණ්‍ය කර්මයට බැස්ස. පේනවනේ අපි චූටි පැංචි ඉන්න විදිය මගේ කරේ එල්ලිලා තියන් ලොකු සපෝට් එකක් දෙනවා මේ වැඩවලට මේ විදිහට. ඉතින් මේ විදිහට අපි ගමේ පාරවල් වල ඇවිදිමින් පාරේ ඉන්න අහිංසක සත්තුන්ට අහිංසක බල්ලන්ට ඒගොල්ලන්ට කුස පිරෙන්න ආහාර වේලක් ලබා දෙන්න කටයුතු කරගෙන ගියා. විශේෂයෙන්ම පාරේ යනකොට ඒගොල්ලන්ගේ තිබහට වතුර ටිකක් දෙන්න පුළුවන් නම් මේ තියෙන විශේෂම මේ කාලගුණික තත්ත්ව දේශගුණික විපර්යාසත් එක්ක සත්තුන් ගොඩක් අසරණ වෙලා ඉන්නේ. ඉතින් ඒගොල්ලන්ට කෑම වේලක් දෙන එක ලොකු පිනක් පුණ්‍ය කර්මයක්. ඉතින් මේ විදිහට තමයි අපි කෑම බෙදාගෙන ගියේ. ඉතින් මට තියෙන විදිහට මම ලොකු සල්ලිකාරයෙක් නෙවෙයි. ඉතින් මේ තියෙන විදිහට අපි මේ විදිහට ඉන්න සත්තුන්ට කෑම ටිකක් හදලා මේ වගේ ලොකු බකට් එකක දාගෙන අරන් ගිහිල්ලා අපිට තියෙන විදිහට අපි කළා. ඉතින් ඕගොල්ලන්ටත් තියෙන විදිහට ඕගොල්ලෝ දෙන්න. ලැබීමක් තියෙනවා නම් අපිට ලැබෙයි. නැත්තම් ඒක ඉතින් අපි ගෙනාපු පුණ්‍ය කර්මයක් එක්ක ඒක එච්චර හිතන්න එපා. අපි ගෙනාපු කර්මයක් එක්ක තමයි ඒ සියල්ලක්ම විසදෙන්නේ. ජීවිතේ අපි ජීවත් වෙලා ඉන්නකම් හොඳ දේවල් කරනකොට අපිට ඒවැ ප්‍රතිඵල ලැබෙනවනේ. ඉතින් ඇත්ත වශයෙන්ම කියනවා නම් මේක තවත් කැටයමක් නෙවෙයි කියලාත් කියන්න ඕන. විශේෂයෙන්ම මේ වීඩියෝ එක මම වීඩියෝ කරන්න වයිෆ් එක කිව්වට මේක ඇත්තට අපි ගත්තේ අපේ හිතේ සතුට වෙනුවෙන්. ඉතින් අපි මේ වගේ දෙයක් කරානේ කියන දේ වෙනුවෙන් මේක සෝෂල් මීඩියා දාන්න අවශ්‍ය නැහැ කියන හේතුවක් තිබ්බ. නමුත් මට හිතුණා
කමක් නැහැ කියලා මම ඉතින් මේක දැම්මේ. ඉතින් ගොඩාම මේ පුණ්‍ය කර්මය ඕගොල්ලන්ට විශේෂයෙන්ම ඕගොල්ලන්ටත් පුළුවන් නම් ඕගොල්ලන්ටත් තියෙන විදිහට සතෙක්ට මේ විදිහට කැම ටිකක් දෙන්න. ඒක ලොකු පුණ්‍ය කර්මයක්. ඉතින් අපේ චූටි දුවගේ බාධා මැද්දේ තමයි මම මේ කටයුත්ත කරගෙන යන්නේ. කොහොම නමුත් මේ පේනවනේ මේ කැම දුන්න තැනත් ගොඩක් සත්තු හිටියා. ඉතින් ඒගොල්ලන්ට ඒ කැම වේල ගොඩක් වටිනවා කියලා මට තේරෙනවා. මොකද පේනවනේ කැම හොයාගෙන යන විදිහ. ඒගොල්ලෝ ගොඩක් දෙනෙක් ගොඩක් කුසගින්න ඉන්නේ. ඉතින් ඒ කුස පිරෙන්න ආහාර වේලක් ඒගොල්ලන්ට ලැබෙනවා කියන්නේම ලෝක පිනක්. ඒ පුණ්‍යානුභාවයෙන් මගේ පවුලේ සහ මගේ බිරිඳගේ පවුලේ නැති වෙච්ච සියලුම දෙනාට ඒ පුණ්‍ය කර්මයන්ගේ අනුභවයෙන් ඒගොල්ලන්ගේ ආත්මයන් වලට සැනසීමක් ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. වගේම මේ ලෝකයේ සියලුම සත්වයන් නිදුක් වේවා නිරෝගී වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. කිසිම කෙනෙක්ට කිසිම කරදරයක් නැතුව ජීවිතේ සැහැල්ලුවෙන් ගත කරන්න පුළුවන් වාතාවරණයක් අනාගතයේදී ලැබෙන්නේ කියලා ප්‍රාර්ථනා කරමින් අපි තුන්දෙනා මේ විදිහට නැවතත් ගමන ආරම්භ කළා. පේනවනේ අපේ චූටිගේ මූණේ තියෙන සතුට. ඉතින් මම ඉතින් යන ගමන් කැමරා කරගෙන ගියේ. නමුත් මේක එච්චර හොඳ වැඩක් නෙවෙයි කියලා මම දන්නවා. නමුත් ඉතින් වීඩියෝ කරගන්නත් අවශ්‍යතාවය තිබ්බ නිසා ඒ රිස්ක් එක අරන් ඉතින් මම මේ වැඩේ කළා. මෙන්න මේ විදිහට මේ වගේ හැංගිලා හිටපු එක්කෙනෙක්ටත් අපි කැම දුන්නා. එයා බලන් හිටිය ගොඩක් වෙලා. අපි කැම ටික තියලා අපි ටිකක් වෙලා ඉන්නත් උනා එයා එනකන්. ඉතින් නැවතත් ගමන ආරම්භ කරලා අපේ ගමේ සුන්දරත්වයත් මේ විදිහට විඳගෙන අපි ඔහොමම ඉදිරියට ඇදුනා. හිතවතුනි මේ කාල පරිච්ඡේදය ඕගොල්ලෝ අපි හැමෝටම ටිකක් අමාරු කාල පරිච්ඡේදයක් වුණත් ජීවිතේ අපි අමාරු හැම තැනකදීම අපි අමාරු ඉඳ දරාගෙන අපි ජීවිතේ ඉදිරියට යන්න ඕන. ඒ ඉදිරියට යෑමේදී අපිට අපේම කියලා අනාගතේ ගොඩනගා ගන්න ලැබෙන පුංචි දේ පවා අපිට ලොකු ශක්තියක් විදියට අරගෙන අපිට වැඩක් කරගන්න පුළුවන් නම් ඒක ලොකු හයියක්. ඉතින් මෙතනත් ලොකු අපේ ආදරණීය බලු පැටව් අපිට මුණ ගැසුණා. ඉතින් මෙන්න ඒගොල්ලෝ මේ විදියට කෑම කනවා. මෙන්න මෙයාගේ නම රොබින් කියලා තමයි එයාට නම කිව්වේ. ඉතින් රොබින්ට කන්න දෙනකොට රොබින්ට දෙන කෑම එකයි අනෙක් රොබින්ගේ යාළුවන්ට කෑම එක දෙන ඒවයි ඔක්කොම කන්න ගියා. ඒ වෙලාවේ මම රොබින්ට කිව්වා රොබින් මම නසියර් ඒක හින්දා පොඩ්ඩක් ඈතට වෙලා ඉන්න කියලා. ඒ කියන ගමන්ම එයාගේ අනික් යාළුවන්ටත් මේ විදිහට මම කෑම ටික දුන්නා. ඉතින් මගේ ආදරණීය බිරිඳත් මේ සඳහා මට ලොකු සහායයක් ලබා දුන්නා. කෑම බෙදුවා අපි ගියා. ඉතින් ඒක ලොකු හයියක්. ඉතින් මේ වෙලාවේ මගේ ආදරණීය බිරිඳටත් මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඒ හයිය මට ගොඩක් වැදගත් ජීවිතේට. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඒගොල්ලන්ට කෑම ටික ලබා දුන්නේ අපි. මේ අක්කත් මේ අයියත් අපිට ලොකු උදව්වක් වුණා මේ වෙලාවේදී. ඒ දෙක මතක් කරන්න ඕනේ මේ කෑම බෙදෙන වෙලාවේ කට්ටිය ඇවිල්ලා කෑම ඉල්ලගෙනත් ගියා. ඒව නම් මම වීඩියෝ කරගත්තේ නැහැ. ඉතින් ඒ කෑම ඉල්ලන් ගිහිල්ලත් ඒගොල්ලෝ සත්තුන්ට දැම්මා. ඒ හැමෝටමත් ලොකු පිනක්. මේ පින ඒ සියලුම දෙනාට එකතු වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් සමාජයේ ඉන්නකොට අපි සමාජයට වැඩදායී දේවල් කරන්න ඕනේ. අපි හොඳ මිනිස්සු වෙනවා කියන්නේ ඒකයි. ඉතින් අපි නමට ඇඳුමට පමණක් සීමා වෙච්ච මිනිස්සු වෙන්නේ නැතුව අපි වැඩවලින් සාර්ථක මිනිස්සු වෙනවා නම් අපිට සමාජය තුල හොඳ ඇගයීමක් ලැබෙයි. වගේම අපිට සමාජයෙන් අපිට ලැබෙන්න ඕන දේවල් ලැබෙයි කියන ප්‍රාර්ථනාව තමයි මගේ නම් හිතේ තියෙන්නේ. ඉතින් මේ දෙන්නත් පොරකකාම ඇවිල්ලා ඔය විදියට කෑම ටික කෑවා. මේක පුදුම සතුටක් මගේ ජීවිතේ ලැබපු. ඉතින් මට ඒක ලොකු සතුටක්. මොකද හේතුව මේ සත්තුන්ට මේ විදියට කෑම ටික දුන්න එක. මෙන්න මම දැක්ක ලස්සනම තවත් බලු පැටියෙක්. මේ අවසාන කෑම ටික ඉතින් වාසනාව වාග්යවන්තයා වුණේ එයා. මේ විදියට අන්තිම කෑම ටිකත් බෙදලා අපි මෙන්න මේ විදියට ගෙදර යන්න පිටත් වුණා. ඉතින් අපේ වීඩියෝ බලන ඕගොල්ලන්ටත් සුබම සුබ දවසක් සුබම සුබ අනාගතයක් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. කැටේමා YouTube channel එක Facebook page එකේ අපි සීලොම දෙනා. ඉතින් ඔබ සැමටත්
අනාගතයේ සුබදායීව ආදරණීයව ගෙවන්න සුබම සුබ වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා මේ විදිහ. ඉතින් ඕගොල්ලන්ටත් මගේ පේජ් එකත් එක්ක රැඳෙන්න කියලා ආරාධනා කරනවා.